ඉතින් ඔයාලගේ වෙසක් මාසය ගෙවුනේ. ඉතින් මට නම් මේ පාර දන්සල් වලින් යන්න බැරි වුණා. මොකද අපේ ගෙදරට අලුත් අමුත් එක්ක ආවා. එයාව දාලා තනියම යන්න බැරි නිසා මම යත් එක්ක දවල් වල ගෙදර තමයි හිටියේ. ඉතින් දන්සල් වලින් යන්න බැරි වුණා. ඉතින් හවස් වරුවේ අපි ගියා වෙසක් බලන්න. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ අපේ පවුලට අලුතින් ආපු සමාජිකයා තමයි මේ ඉන්නේ. එයාත් එක්ක ඉතින් වෙසක් කුඩුවක් හදන්න පටන් ගත්තා. පේනවනේ ඉතින් ඔයාලට එයා මට කරන උදව්. කොහොම හරි වෙසක් කුඩුවත් හදාගෙන අපි ඉතින් හවසට යමු කොන්සර්ට්. මෙයාට ඉතින් වෙසක් කුඩු පෙන්වන්න කියලා තමයි ගියේ. ඔන්න බලා ගන්නකෝ මෙයාට මම වෙසක් කුඩු පෙන්නපු විදිහ. ඔන්න ඔහම තමයි. ගිය වෙලාවෙ ඉඳන් එනකම්ම එයා නිදාගෙන තමයි හිටියේ. එයාට නම් වෙසක් කුඩු බලන්න නැහැ. ඉතින් අපි එච්චර දුර ගියේ නෑ. අපේ ඉස්කෝලේට ගිහිල්ලා වෙසක් කුඩු බලලා මම යවන පන්සලට ගිහින් දන්සල් දෙක තුනකුත් රැඳලා අපි ගෙදර ආවා. මේ තමයි අපේ ඉස්කෝලේ. මම ගියේ මේ ඉස්කෝලේ තමයි. ඉතින් වාරම ලස්සනයි. ඒ දවස්වල ඉඳන්ම මේ ඩෙකොරේෂන් තිබුණා වෙසක් කාලෙට. ඉතින් මට අපේ ඉස්කෝලේ ගැන ගොඩක් ආඩම්බරයි. ඉතින් එතන හිටපු හැමෝම මෙයාට තමයි මුලින්ම සත්කාර කරන්න පටන් ගත්තේ. මොකද අපි ගියේ ආප්ප දන්සලකට මෙයාට ආප්ප සුවඳ ඇවිල්ලා මෙයා ඉතින් එතන ඉන්න අයගෙන් ආප්ප ඉල්ලගෙන කෑවා. මගේ ෂොප් එක ඩෙකොරේෂන් කරේ මේ විදිහට තමයි. කෝඩු 3ක් මේ පාර හැදුවා. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන් හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. මං හිතනවා මේ වෙසක් මංගල්‍ය ඔයාලටත් ලස්සන මතක වලින් පිරුණා. සුබම වෙසක් මංගල්‍යයක් වෙන්න ඇති කියලා. හැමෝටම තෙරුවන් සරණයි.